ඔයාගෙන්ට විටමින් D අඩුයි කියලා කියන ප්‍රධාන ලක්ෂණ පහ. පළවෙනි එක තමයි කිසිම හේතුවක් නැතුව දැනෙන අධික මහන්සිය සහ කම්මැලි ගතිය. ඉතින් ඔයාට පැය 8ක වගේ හොඳ නිින්දක් ලැබුණත් උදේට නැගිටිද්දි ඇඟට මාරම් මහන්සියක් දැනෙනවා නම් ඒක විටමින් D අඩු වෙන එකේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඉතින් අපේ ඇඟේ සෛල ඇතුලේ ශක්තිය නිපදවන ප්‍රධානම කොටස තමයි මයිටොකොන්ඩ්‍රියා කියන්නේ. මේ මයිටොකොන්ඩ්‍රියා වලට ශක්තිය නිපදවීමේ මේ ක්‍රියාවලිය කරන්න විටමින් D අත්‍යවශ්‍යයි. ඉතින් විටමින් D අඩු නම් සෛල මට්ටමින් ශක්තිය නිපදවන එක බිඳ වැටෙන නිසා තමයි ඒ ඇඟට නිතරම විඩාවක් දැනෙන්නේ. දෙවෙනි එක තමයි ඇටකටු සහ කොන්දේ කැක්කුම්. ඉතින් අපි කන කෑම වල තියෙන කැල්සියම් අපේ බඩවැල් වලින් ලේ වලට උරා ගන්න නම් විටමින් D අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඉතින් අපේ ඇඟේ විටමින් D අඩු වුණාම ඇඟට කැල්සියම් උරා ගන්න බැරි වෙනවා. අන්න ඒ වෙලාවට අපේ ලේ වලට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ගන්න ඇඟ කරන්නේ ඇටකටු වල ගබඩා කරලා තියෙන කැල්සියම් දිය කරලා ගන්න එක. ඉතින් අන්න ඒ නිසා ඇටකටු වල ඝනත්වය අඩු වෙලා විශේෂයෙන්ම කොන්ද සහ කකුල් වල ඇටකටු දිගින් දිගටම රිදෙන්න පටන් ගන්නවා. තුන්වෙනි එක තමයි නිතරම හැදෙන හෙම්බිරිස්සාව සහ බෝවෙන රෝග. ඉතින් අපේ ඇඟට බාහිරින් ඇතුළු වෙන වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව සටන් කරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ ඉම්යුන් සිස්ටම් එක කෙලින්ම පාලනය කරන විටමින් D දායක වෙනවා. විටමින් D අපේ ඇඟේ සුදුරු දුරාණු සක්‍රිය කරලා තියාගන්න. ඉතින් ඒ නිසා මේක අඩු වුණාම ඇඟේ ආරක්ෂක පද්ධතිය දුර්වල වෙන නිසා සුළු කාලෙකට වෙනස් වීමකදී වුණත් ඔයාලට නිතර හෙම්බිරිස්සාව උණ වගේ ආසාදන හැදෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි අධික විදිහට ඔයාගේ හිසකෙස් හැලෙන. හිසකෙස් වර්ධනය වෙන ස්වභාවික චක්‍රය නිවැරදිව පවත්වාගෙන යන්න වගේම හිස් කබල ඇතුලෙන් අලුතින් කෙස් මුල් ඒ කියන්නේ hair follicles හදන්න විටමින් D ඍජුවම දායක වෙනවා. ඉතින් ඔයාගේ ඇඟේ විටමින් D මට්ටම දරුණු විදිහට අඩු වුණාම කෙස් මුල් දුර්වල වෙලා කිසිම තෙල් එකකට හරි ෂැම්පූ එකකට හරි නවතින්නේ නැති විදිහට හිසකෙස් ගැලවිලා යන්න පටන් ගන්නවා. පස්වෙනි එක තමයි මානසික ආතතිය සහ නිතර කේන්ති යන එක. ඉතින් අපේ මොලේ සෛල වතු පිට විටමින් D රිසෙප්ටර්ස් නැත්නම් ප්‍රතිග්‍රාහක පිහිටලා තියෙනවා. අපේ සතුට සහ මානසික සහනය තීරණය කරන සෙරටොනින් කියන හෝමෝන් එක මොලේ ඇතුලේ හදන්න විටමින් D උදව් කරනවා. විටමින් D අඩු වුණාම මේ හෝමෝන ක්‍රියාකාරීත්වය අවුල් වෙලා කිසිම හේතුවක් නැතුව නිතරම මානසික පීඩනය, ස්ට්‍රෙස් එක, කනසල්ල, නිතර කේන්ති යන එක සහ අධික විදිහට ආතති ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් අදම ඔයාගේ විටමින් D මට්ටම චෙක් කරගෙන ඒ අවශ්‍ය විදිහට විටමින් D ලබා ගන්න පටන් ගන්න.